සිදුවෙච්ච වෙච්ච දවසේ මේ අප්‍රේල් 14 හරියටම මේ එයාලා මේ උයපු බත් එක වෙන්න ඕන. අම්මා බලනකොට ඔක්කොම පත්තු වෙලා බුදු පහන ගාවින් ඔක්කොම ඇවිල්ලා ගිහිල්ලා ඊට පස්සේ තමයි අම්මා එළියට පැනලා තියෙන්නේ. සුබ දවසක් ආදරණීය මිත්‍රවරුනේ. නිමද ව්ලොග්ස් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය යාළුවන්ට මෙන්න මේ කනගාටුදායක ප්‍රවෘත්ති අරගෙන ආවේ. ඉතින් හරියටම මේ මාසේ අප්‍රේල් 14 වෙනිදා ගාල්ල ප්‍රදේශයේ අපේම සහෝදරයෙක්ට වෙච්ච ඛේද වාචකයක් පිළිබඳ විස්තරයක් මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ. ඒ ඛේද වාචකේ හරියටම අලුත් අවුරුද්ද උදාවත් එක්කම ඒ මම මේ කතාවේ ඉන්න කතානායකයා පුද්ගලයාගේ ජීවිතයේ අඳුරු පැත්තකට යමු වුණා. ජීවිතේ ගොඩක්ම කඩාවැටුණා. ඒ තත්ත්වය මම අද ඔයගොල්ලන්ට මගේ පේජ් එක හරහා මගේ YouTube channel එක හරහා ඔයාලට මේ ප්‍රකාශ කරනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේකේ ප්‍රධාන අරමුණ ගොඩක් මේ තරුණයාට මේ සම්බන්ධව උදව් කරන්න ගොඩක් කට්ටිය දුරකථන ඇමතුම් හරහා සහ විවිධ මාර්ග වලින් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් වචනයට පමණක් සීමා වෙච්ච දේවල් විතරයි. ඉතින් මම මේක ඉල්ලීමක් කරනවා, මේක අහම්බෙන් හරි ඔයාලා දකිනවනම් මේ පෝස්ට් එක ෂෙයා කරන්න. මගේ මේ කතානායකයට මේ දේ කරගන්න උදව් කරන්න කියලා මම ආදරණීය ඉල්ලීමක් කරනවා. මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ මේ ගෙදර මෙයාගේ මගේ සහෝදරයාගේ අම්මා නිදාගත්ත අතරතුර බුදුපහන පෙල්ලිලා මේ තියෙන්නේ මේ බ්ලෙන්ඩරේ මෝටරේ. ඉතින් මේ ලොකු ගින්නක් ඉතින් ජීවිතේ හානි වෙන්නේ නැතුව මේ තරමින් බේරිච්ච කියන සතුටුයි. ඉතින් අර මේ දින වතුර මෝටරේ සම්පත් ඔන්න පෙන්නන්න කොට. අර දින වතුර මෝටරේ ඉතින් මේ වතුර මෝටරේ සේරම මේ වෙලා තියෙන්නේ. මොන වෙලාවම ගිහිලා තියෙන්නේ. ඉතින් මේක දැකලා කවුරු හරි මම නම් කියන මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් තරම් උදව්වක් දෙන්න බැරි නම් මේ දින බෝතලයක් කුණු වෙලා ඉදිරි බෝතලේ මෙච්චර ඉතින් මොන වෙලා තියෙනකොට මේ ඇත්තටම ජීවිතය ආරක්ෂා වෙච්ච ලොකු දෙයක්. මං කියාගෙන ආවේ මේක උදව් කරන්න බැරි නම් උදව් කරන්න කෙනෙක් දකින්නකම් පුළුවන් නම් මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. ඇත්තටම මේක කරගන්න ඕන, ඉක්මනට කරගන්න ඕන. ගොඩක් කට්ටිය මේ පොරොන්දු වුණාසේ කතා කරන විතරයි උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේ ආදරණීය ඉල්ලීමක් කරන්නේ මේ සහෝදරය වෙනුවෙන්. මේ මාත් එක්ක ඉන්නේ මේ ඛේද වාචකයට මුණ දෙච්ච සහෝදරයා. ඇත්තටම සහෝදරයා මේ වෘත්තීය DJ ප්ලේ කෙනෙක්. ඉතින් ඒකේ ගොඩක් ලක්ෂ ගානක දීපල DJ උපකරණ යාගේ පිච්චිලා තියෙන මලි චුට්ටක් කියන්නකො මොකද්ද මොනවද උනේ කියලා. ඒ වෙලේ අම්මා විතරයි ඉඳී ගෙදර. මං කඩේ ගාවට ගියා. ඒ වෙලේ තමයි මේ බුදු පහන තියලා අම්මා නිදාගෙන තියෙන. නිදාගත්තු වෙලාවේ තමයි ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ. අම්මා බලනකොට ඔක්කොම පත්තු වෙලා බුදු පහන ගාවින් ඔක්කොම ඇවිල්ලා ගිහිල්ලා ඊට පස්සේ තමයි අම්මා එළියට පැනලා තියෙන්නේ. එහෙමයි එතනින් තමයි ගිනි අරගෙන. ඉතින් මෙහෙමයි. ඉතින් අපි කාරුණික ඉල්ලීමක් කරන්නේ මගේ පේජ් එකේ ඉන්න කට්ටියට, YouTube channel එකේ ඉන්න කට්ටියට බොරු කරන්න එපා. ඉතින් අර ගොඩක් කට්ටිය අර සමාජ මාධ්‍ය වල ඉතින් ජනප්‍රිය වෙන්න පොඩි වැඩ කරනවනේ. ඉතින් එහෙම කරන්න එපා. මම පැහැදිලිව කියන්නේ මේ තරුණයා මම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක සහ මුදල් ලබා දිය හැකි බැංකු ගිණුම් අංක මේක සඳහන් කරන්න. මේ අපිට පුළුවන්කම තියෙන එච්චරයි. ඉතින් මේ උදව්ව තරුණියෝ වශයෙන් අපි මේක සමාජ මෙහෙවරක් කියලා දැකලා ඒ වෙනුවෙන් උපකාර කරන්න කියලා මම ආදරණීය ඉල්ලීමක් කරනවා මගේ ආදරණීය මිත්‍රවරුන්ගෙන්. ගොඩක් එනම් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක ගැන.